මනමාලකම් මේ නාඩගම් මට කියා දෙන්න හිතුනාමනම් කටකාරනම් පුරසාරමින් මම දිනාගත්තේ හරි සීරුවෙන් මනමාලකම් මේ නාඩගම් මට කියා දෙන්න හිතුනාමනම් ඔය ප්‍රේමයෙන් වැහිලා Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි weight loss recipe එකක් හදන්න හදන්නේ. සතියක් මේක රැට කාලා බලන්නකෝ. අනිවාර්යෙන්ම කිලෝ 3ක් අඩු කරගන්න ඔයාට ගොඩාක් ලොකු support එකක් වෙයි මෙන්න මේ dinner recipe එක. ඉතින් මේකට අපිට ඕනේ කරනවා ලොකු ගෝවා ගෙඩියක්. ඒ ගෝවා ගෙඩියෙන් මේ වගේ අර මොනවාද ඒකට කියන්නේ ස්ලයිස් දෙක තුනක් පොඩි පොතු දෙක තුනක් මේ විදිහට පරිස්සමට වෙන් කර ගන්න ඕනේ. මේක කැඩෙන්නේ නැති වෙන්න. ඒක චුට්ටක් අමාරු වැඩක්. ඒක පරිස්සමට කරගන්න. ඊට පස්සේ අපිට කැරට්, සුදුලුණු, බීලුණු, මාළු මිරිස්, තක්කාලි, එතකොට ලීක්ස් ඒ වගේ ෆිලිං එකට ඕන කරන දේවල් හදා ගන්න පුළුවන්. මම චිකන් ගන්නෙ නැති හින්දා බිත්තර සහ මාළු ටිකක් පොඩියට කපලා තමයි ගත්තේ. ඕගොල්ලන් කැමති නම් චිකන් දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ භාජනයක් හොඳට ලිපට තියලා ඒකට උණු වතුර දාලා ඒක නටන්න දීලා ඊට පස්සේ අපි මේ ගෝවා කොළ ටික නවන්න පුළුවන් ගානට එනකන් කැඩෙන්නේ නැති වෙන්න නවන්න පුළුවන් ගානට එනකන් හොඳට තඹ ගන්න ඕනේ. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න මේක කොයි ගානටද තඹ ගන්න ඕනේ කියලා. මෙන්න මේ විදියට නවන්න පුළුවන් ගානට එනකන් හොඳට ඔයාගේ ගෝවා ගෙඩිය තඹ ගන්න. ඊට පස්සේ වෙනම පෑන් එකක් අරගෙන ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාන්න. ඊට පස්සේ සුදුලුණු සහ බීලුණු දාලා ඒක හොඳට ටෙම්පරාදු කරගන්න සුවඳ එනකන්. සුවඳ එනකන් ටෙම්පරාදු කරගත්තට පස්සේ මේක හරිම රසයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතුරු කැරට් ටික, තක්කාලි ටික ඔයාලා ගන්නවා නම් ලීක්ස් ටික, කරපිංචා, එතකොට බෙල් පෙපර් ඒ වගේ දේවල් ගන්නවා නම් ඒව දාලා මේ වෙලාවේ හොඳට කවලම් කරන්න. මේක මම හදිස්සියෙම මට ඇති වුණු බඩගින්නකට මගේ මේන් මීල් එකට හදාගත්තු එකක් නිසා මම ඒක හැමම වීඩියෝ කරා. අවශ්‍ය බඩු ඔක්කොම ගෙදර තිබ්බේ නැහැ. මේකට අල වගේ දේවල් දාන්න යන්න එපා. ඔගොල්ලන් රැට ගන්නවා නම් මේක දවල්ට වුණත් ගන්න පුළුවන්. හැබැයි රැට මම හිතනවා ගොඩක් සුදුසුයි කියලා. මම දැන් අර මාළු ටිකත් හොඳට ටිකක් ෆ්‍රයි කරගෙන ඊට පස්සේ මම ඒකට බිත්තර එකතු කරලා ඒකත් චුට්ට වෙලාවක් ලිපේ තියෙද්දිම හෙට මෙහෙට කවලම් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති රස පාට ෆීලිං එකක් තමයි දැන් හැදිලා තියෙන්නේ. අපි දැන් මේක පාවිච්චි කරලා අපේ කෑම එක හදාගමු. ඉස්සරලාම ට්‍රේ එකක් උඩින් අර අපි හදාගත්තු ගෝවා මොකද්ද ගෝවා රැප් එක ඒක තියලා ඊට පස්සේ මැදට අපේ ෆිලිං එක දාලා අපි අර රෝල්ස් තියෙන්නේ ඒන් එකක් රෝල් කරන විදිහට මෙන්න මේ විදිහට දෙපැත්තෙන් නවලා ඊට පස්සේ ඉස්සරහට ලස්සනට ගානට කැඩෙන්නේ නැති වෙන්න රෝල් කරගෙන යන්න. මෙන්න මේ විදිහට අඩුපාඩු තියෙනවා නම් ඒවා දිගෑරලා ඉස්සරහට හෙමීට රෝල් කරගෙන යන්න. ඒක තමයි චුට්ටක් අමාරු වැඩේ. හැබැයි ඉතින් එච්චරම අමාරු නෑ. ඔයාලා ඒක පරිස්සමට කරගන්න. මෙන්න මේ විදිහට ලස්සන රෝල් එකක් තමයි එන්නේ. දැන් අපි අර රෝල් කරගත්තු යට පැත්ත මේ වගේ පෑන් එකට තියලා චුට්ටක් රත් කරගන්න ඕනේ. ඒක නිකන් ඇලිලා වගේ තියෙනවා. එතකොට අපි දැන් බලමු තව එකක් කරන්න. ඔයාලට පැහැදිලි වුණේ නැත්නම් මේකත් බලන්නකෝ. අපේ ගෝවා රැප් එක තියලා ඒක උඩින් අපේ ෆිලිං එකක් දාලා ඊට පස්සේ අර ඉස්සරලා විදිහටම දෙපැත්තෙන් ගානට නවලා ඉස්සරහට රෝල් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉස්සරලා මේ ගෝවා කොලේ නම් චුට්ටක් විතර ඩැමේජ් වෙලා තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් ඒක ෂේප් කරලා අපි ඒක කරගමු ලස්සනට. මෙන්න මේ විදියට ඉස්සරහට හිමීට කරන්න කලබලයක් නැහැනේ. බඩගිනි හැදෙන්න කලින් මේක හදාගන්න. බඩගිනි හැදුනට පස්සේ නම් මේක කලබලයට හදන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා වේලාසන හදාගන්න ඔයාට රෑ කෑමට ගන්න. ඒකත් මේ විදියට පෑන් එකට තියලා යට චුට්ටක් සීල් කරගන්න ඕනේ රත් කරලා. මේ තියෙන්නේ මම හදාගත්තපු
ගෝවා රැප් එක. ඉතින් මම මේකෙන් 3ක් හදාගත්තා. හැබැයි මේකෙන් 2ක් විතරයි මම කෑවේ. එකක් කෑවේ අපේ නංගි. මොකද මේක හරි රහට තිබ්බනේ. මේක හදද්දි නම් අපි හිතුවේ එච්චර ලොකු රසක් නැති වෙයි කියලා. ගෝවා කොලේ එහෙම් පිටින්ම තියෙන හින්දා. හැබැයි මේක හරිම රසට තිබ්බා. මමත් වෙන channel එකකින් දැකලා තමයි මේක හැදුවේ. ඉතින් හැදුවට පාඩු නෑ, හරිම රහට තිබ්බා. මෙන්න මේක තමයි ඉතින් මම හදාගත්තපු රසම රස ඩිනර් එක. මම මේක ගත්තේ ඩිනර් එකට නෙවෙයි, මට මතක විදිහට බ්‍රෙක්ෆාස්ට් එකකට තමයි ගත්තේ. හැබැයි මේක ගොඩාක්ම ගැලපෙන්නේ ඩිනර් එකකට. හරිම රසට තිබ්බා, හිතා ගන්නවත් බැරි තරම්. ඒ කියන්නේ අපි හිතනවා නිකන් ගෝවා කොලේ රහයි කියලා. එහෙම රහක් ආවේ නෑ, හරිම රසට තිබ්බා. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන රස වීඩියෝස් අරගෙන ලස්සන රස රෙසිපි වීඩියෝස් අරගෙන සහ weight loss වීඩියෝස් අරගෙන ආයෙත් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න මාව subscribe කරන්න. bye.